රයිට් අද ටිකක් වැදගත් මාතෘකාවක් ඔයගොල්ලොත් එක්ක කතා කරන්න හදන්නේ PT labs වල ක්ලාස් ස්ට්‍රක්චර් එක. දැන් අපි දකින ඕන තරම් Facebook එකේ 2 weeks classes, 3 weeks classes, එහෙම නැත්නම් 3 months classes, 16 hours classes, hours වලට කඩලා මෙහෙම classes ඕන තරම් available වෙනවා. එතකොට මේ classes available වෙනවත් එක්කම PT labs අපි මොනවද ඕගොල්ලන්ට ඇත්තටම දෙන්නේ මේ ඔය තියෙන ක්‍රමවේදවලට ටාගට් බෑන්ඩ් ස්කෝර් එක ඊසිලි අචීව් කරගන්න පුළුවන්ද? තමන්ටම ක්වෙස්චන් කරන්න ඕන කරන විදිහේ දැන් PT labs අපි කියනවා unlimited classes, flexible time slots. ඊට අමතරව විශේෂම දේ 100% real exam questions. Then again fixed structures for speaking and writing. Again whatever the question අපි worry වෙන්නේ නැහැ. Fixed structures ඔයගලන්ට හම්බ වෙනවා speaking and writing struggle කරන parts එකට හම්බ වෙනවා කියලා. එතකම 100% රියල් එක්සෑම් ක්වෙස්චන් ඩාටාබේස් එක එක්සෑම් එකේම ඇස් ඉට් ඉස් අපි වෙන ඩාටාබේස් එක ඔයගොල්ලන්ට හම්බ වෙනවා. දැන් මේ දේවල් එක්ක තමන් කොහොමද තමන්ගේ ඔප්ටිමම් මාක් එකට එහෙම නැත්නම් 94ක් ගන්න මාක් එකට යන්නේ කොහොමද කියලා මම පොඩි පැහැදිලි කිරීමක් කරන්නම් මේ ක්ලාස් ස්ට්‍රක්චර් එක. එතකොට මේ ක්ලාස් ස්ට්‍රක්චර් එක ඇතුලේ තමන්ට යන ක්‍රමවේදය තමන් වැඩ කරන්නේ තමන්ගේ තියෙන බෙස්ට් අවුට්පුට් එක ගන්න. මොකද PT ඇකඩමික් කියන්නේ මේක ඉංග්ලිෂ් නෙමෙයි ළමයි. This is all about practice. තොර මේ ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් එක හදලා තියෙන්නේ ළමයාව ස්ටේජ් බයි ස්ටේජ් හරියට අර දොඩම් ගොඩ බදාගත්තා වගේ ඔක්කොම බදාගෙන අරකට කරනවා මේකත් කරනවා කොහෙන්ද කෙරෙන්නේ කියලා දන්නෙත් නැහැ ප්‍රයොරිටි ලෙවල් එකක් දන්නෙත් නැහැ වැඩ කරන්න ඕන ක්‍රමවේදය දන්නේ නැහැ. එහෙම නැතුව ළමයාව ස්ටේජ් වයිස් Tamanට ඒ වෙලේ අවශ්‍ය ටික මොකද්ද ඒ ටික දීලා ඒක හරියට ඔප්ටිමයිස් කරලා ඊළඟ ස්ටේජ් එකට ගිහිල්ලා ළමයාව පිළිවෙලට අරගෙන යන්න පුළුවන් පාත්වය එකක් තමයි PT labs අපි ඉන්ට්‍රොඩියුස් කරලා දීලා තියෙන්නේ. එතකොට මේක ඇතුලේ මම අර කිව්ව ඔප්ෂන් ටික අන්ලිමිටඩ් ක්ලාසස් ඕවා හම් වෙනවා කොහොමද වෙන්නේ කියලා මම පොඩි විස්තර කිරීමක් කරන්නම්. බලන්න එතකොට ඔයගලන්ට ඕගොල්ලෝ කම්පැරටිව්ලි කොහොමද ක්ලාස් එකක් එහෙම නැත්නම් කෝච් කෙනෙක් සිලෙක්ට් කරගන්නේ එහෙම නැත්නම් ඉන්ස්ටිටියුට් එකක් කොහොමද සිලෙක්ට් කරගන්නේ තමන්ගේ හරි මේක මොකද මේක ලොකු ඩ්‍රීම් එකක් මේක ඕගොල්ලන්ගේ ටාගට් බෑන්ඩ්ස් එක ඇචීව් කරගන්නවා කියන එක ඩ්‍රීම් එකක්. මොකද ඒක ඇචීව් කරගත්තොත් විතරයි අපිට වීසා එක සක්සස් කරගන්න පුළුවන්. whatever the visa permanent residency or student visa අපිට සක්සස් කරගන්න පුළුවන් වෙන්නේ. එතකොට මේ තියෙන PT labs වල ක්ලාස් ස්ට්‍රක්චර්. මේකේ ඔයගලන්ට පේනවා මේ මුලින්ම තියෙනවා ඇඩ්මින් සෙෂන් එකක්. මෙතන. මේ ඇඩ්මින් සෙෂන් එක ඇතුලේ තමයි ඔයගොල්ලෝ වැඩ කරගෙන යන්න ඕනේ කොහොමද කියන එක පැහැදිලි කරන සෙෂන් එකක් වෙන්නේ. right? එතකොට මේකේ ඔයගලන්ට පේනවා මුලින් තියෙනවා ස්පීකින් 1, රීඩින් 1, රයිටින් 1, ලිස්නින් 1. සෙෂන්ස් 4ක් තියෙනවා. එතකොට මේවා ස්පීකින් වලට ස්ටේජ් දෙකකුත්, රීඩින් වලට එක ස්ටේජ් එකකුත්, රයිටින් වලට ස්ටේජ් දෙකකුත්, ලිස්නින් වලට ස්ටේජ් දෙකකුත් තියෙනවා. එතකොට මෙන්න මේ ටික ඔයගලන්ට පේනවා හරියටම ස්ට්‍රක්චර් කරලා ස්ටේජ් දෙකකට නැත්නම් ස්ටේජ් එකකට කඩලා කොම්පොනන්ට්ස් හතරේ බේස් එක ඔයගලන්ට මෙන්න මේ ලෙවල් එකේදී ඔයගලන්ට පේන මේ ලෙවල් එකේදී මේක දාලා ඉවර කරනවා. දැන් PT labs ඇතුළේ රෙජිස්ටර්ඩ් ළමයිනුත් මේ ඇඩ්මින් සෙෂන් එකට හරියට පාටිසිපේට් නොවුන අය මෙන්න මේ බේස් එක දාගෙන ගිහිල්ලා එක්සෑම් එක ලියනවා. සමහර අය ඉතින් පාස් වෙනවා ලකීලි. ගොඩක් අයට ඇත්තටම බෑ. ඒ කියන්නේ ඇත්තටම ඕල් එක්සෑම් එක ඉගෙන ගන්න. එක්සෑම් එකේ ටිප්ස් කියන පාර්ට් එකක් තියෙනවනේ. ඒ කියන්නේ කොහොමද ඇත්තටම සරලව වැඩේ කරන්නේ. අපිට වැදගත් වෙන්නේ මෙතන ඉංග්‍රීසි ඉගෙන ගන්න එක නෙමෙයි. මෙතන වැදගත් වෙන්නේ තමන්ගේ ස්කෝර් රිපෝට් එක 94ක් 79 4ක් 65 4ක් අරගන්න එක තමයි මෙතන ටාගට් එක. right? ඒ ටාගට් එක ඇචීව් කරන්න ඕන ටිප්ස් ටික තමන්ගේ ඉංග්ලිෂ් බැරි එක ඕවර්කම් කරගන්න තියෙන ටිප්ස් ටික ඇත්තටම ඔයගොල්ලන්ට ප්‍රොවයිඩ් කරන්නේ මෙන්න මේ රිවිව් සෙෂන්ස් ටිකේදී. මේකට සපෝට් කරනවා බැක් ටු බැක් අපේ ප්ලැට්ෆෝම්ස් ටික. ඒතොර ඒක සපෝට් කරන්නේ කොහොමද කියලාත් මම ඔයගලන්ට පැහැදිලි කරන්නම්. මොකද මේක PT ඉගෙන ගන්න බැහැ ළමයි ඇත්තටම අද සතියක එක ක්ලාස් එකක් කරලා ඊළඟ සතියක තව ක්ලාස් එකක් කරලා එහෙම නැත්නම් පැය 16කට පැය 32කට මෙහෙම කොටු වෙලා මේක කරන්න බෑ. ප්‍රැක්ටිකලි ඔයගොල්ලන්ගේ එදිනදා ජීවිතේ වැඩ ටික කරගෙන යන ගමන් තමයි ඔයගොල්ලෝ වැඩ කරන්නේ. එතකොට ඇත්තටම මේ කරන්න බෑ. ප්‍රැක්ටිකලි ඒක ඕගොල්ලෝම ක්වෙස්චන් කරලා බලන්න මට මේක මේ සිස්ටම් එක ඇතුලේ කරන්න පුළුවන්ද කියලා. ඒතොර ඕගොල්ලන්ට අපි අවස්ථාව දීලා තියෙනවා මේ ඕනම ස්ටේජ් එකක් ආයි ගන්න. රීෂෙඩියුල් කරන්න, කැන්සල් කරන්න, ආපහු ගන්න, සියවතාවක් හරි ක්ලාසස් ගන්න ඕගොල්ලන්ට ෆ්ලෙක්සිබිලිටි එක දීලා දෙනවා. ඒතොර මේකේ ක්ලාසස් සතිය දවස් 7ම උදේ අවේලබල් වෙනවා, රෑ අවේලබල් වෙනවා, වීක්ඩේස් අවේලබල් වෙනවා, වීකෙන්ඩ්ස් අවේලබල් වෙනවා. ඕගොල්ලන්ට ඩිසයිඩ් කරන්න පුළුවන් ඕගොල්ලෝ වීක්ඩේස් ක්ලාසස් කරන්න එහෙම නැත්නම් වීක්ඩේස් වල බිසි නම්
weekdays සම්පූර්ණයෙන් අතහැරලා weekend කරගන්න පුළුවන්. එහෙම නැත්නම් මේක mix and match කරලා weekdays වල morning evening weekends ඒ විදිහට classes ටික ඔයගලන්ට මේ stage ටිකේ ගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම reschedule කරන්න පුළුවන් ඕන තරම්. no payments right cancel කරන්න පුළුවන්. ඒකට platform එකක් system එකක් ඔයගලන්ට හම්බ වෙනවා. ඕගොල්ලෝම තමයි ඕගොල්ලන්ගේ class structure එක design කරන්නේ. අපි නෙමෙයි. එතකොට තමන්ගේ ප්‍රෝග්‍රෑම් එක එදිනදා ජීවිතයේ තමන්ගේ වැඩ ටිකත් එක්ක තමන්ගේ බිසිනස් එකත් එක්ක තමන් අවේලබල් වෙන්නේ කොහොමද කියන එක අනුව තමයි තමන්ගේ ප්‍රෝග්‍රෑම් එක තමන් හදාගන්නේ. මේ ෆ්ලෙක්සිබිලිටි එක අපි දීලා තියෙනවා. ඒක තමයි ෆ්ලෙක්සිබල් ටයිම් ස්ලොට්ස් කියලා කියන්නේ. අන්ලිමිටඩ් ක්ලාසස් කියලා කියන්නේ මේ ඕනම සෙෂන් එකක් ගන්න පුළුවන් ඕන තරම් වාර ගන්න. ඊට අමතරව 100% real exam questions, then fixed structures for speaking and writing. Then again අපි දන්නවා PT කියන්නේ completely AI scoring. Speaking, reading, writing, listening කියන මේ components හතරම සම්පූර්ණ 100%ක් AI scoring තමයි සිද්ධ වෙන්නේ. එතකොට මේක අපි දන්න අති බහුතරයක් නෙමෙයි ලංකාවේ කිසිම ඉන්ස්ටිටියුට් එකකට platform එකක් නැහැ. මම මේක වගකීමෙන් කියන කතාවක්, right? PT Labs අපි එහෙම නැත්නම් Future Labs group of companies විදිහට ලංකාවේ කිසිම ඉන්ස්ටිටියුට් එකකට platform එකක් නැහැ. හැමෝම share කරන්නේ Google Drive එකේ එක්කෝ වෙන කොහොම හරි තියෙන global platform එකකට ඕගොල්ලන්ව guide කරනවා යන්න කියලා. එතකොට මේ හරි ක්‍රමවේදය ඒගොල්ලෝ මේක මේ AI scoring වෙන හරි mechanism එක calculation එක වෙන හරි mechanism එක ඇතුලේ වැඩ කරන්නේ කොහොමද කියන mechanism එක හරියට දන්නවද කියලා එක ප්‍රශ්නයක් තියෙනවනේ right එතන ප්‍රශ්නයක් තියෙනවනේ මොකද platform එකක් නැතුව platform එකේ AI part එක කරන්නේ කොහොමද කියලා හරියට දන්නේ නැතුව calculation ටික දන්නේ නැතුව A to Z කොහොමද උගන්වන්නේ machine එකක් කොහොමද වාගේ ආන්සර් එක අරගෙන අවුට්පුට් එකක් දෙන්නේ ඉලක්කම් ටිකක් කරකවලා පෙන්නන්නේ කොහොමද ඔය ස්පීකින් කරාම ඒ මේ වර්ඩින්ස් ටික අරගෙන ඉවර වෙලා එහෙම නැත්නම් ඒ කතා කරපු එක අරගෙන ඉවර වෙලා ඔයාට ඕන ස්කෝර් එක ඉලක්කමකට හරවලා පෙන්නන්නේ කොහොමද මේක දන්නේ නැත්නම් හරි මෙකනිසම් එක කොහොමද උගන්වන්නේ ෂෝට් කට් එක කොහොමද උගන්වන්නේ තමන්ගේ ෆේස් එක තමන්ගේ ඉන්ටෝනේෂන්ස් මේ ටික තියාගන්න කොහොමද කියලා හරියට උගන්වන්න බෑ රයිට් ඒතර මේ ටික පැහැදිලි කරන්න ඕගලන්ට මම කිව්වා වගේ මේ ස්ටේජ් වයිස් ප්‍රෝග්‍රෑම් එකේ යන එක අතිශයින් වැදගත් අත්‍යවශ්‍යයි මෙතනට එනකම් මේ යනවා මෙතනින් පස්සේ තමයි you are ready for the exam to get 90 out of 90 කියන level එකට already වෙන්නේ මෙතන තමයි secrets ටික ඔක්කොම reveal වෙන්නේ මෙතන මේ ටිකේ කරන්නේ base එක දාන එක විතරයි right එතකොට මම PT Labs registered ළමයින්ටත් කියනවා ඕගොල්ලෝ අනිවාර්යයෙන්ම මේ ටික කරලා මේ stages ටික complete කර යුතුයි වගකීමක් ගන්න නම් 94 right අත්‍යවශ්‍යයි අපි යමු platforms වලට. එතකොට ඔයගොල්ලෝ classes කරනකොට ඕගොල්ලන්ට classes වල PT Labs වලින් විතරයි ඕගොල්ලන්ට platforms දෙකක් හම්බ වෙන්නේ. ඒ තමයි PT Labs Classic, PT Labs Pro. මේ කියන platforms දෙක. එතකොට මේ තියෙන්නේ PT Labs Classic platform එක ඊළඟට මේ තියෙන්නේ PT Labs Pro platform. එතකොට මේ platform එක global platform එකක්. මේකත් ඕගොල්ලන්ට available තියෙනවා. ptlabs.tools කියන එකට ගියොත් ඔයගලන්ට දැන් උනත් තමන්ගේ Gmail එක පාවිච්චි කරලා log වෙන්න පුළුවන්. හැබැයි ගොඩක් ඒවට access හම් වෙන්නේ නැහැ. නමුත් මේකටත් ඔයගලන්ට login වෙලා Gmail එකෙන් practice කරන්න පුළුවන්. මේක AI scoring, real exam එක හා සමානවම AI scoring තියෙනවා. real exam questions as it is appear වෙන questions ටික ඔයගලන්ට තියෙනවා. මේ ටික තමයි exam එකේ appear වෙන්නේ. එතකොට මේ ටික practice කරන්නේ අපි මේ platforms වලමයි. එතකොට ඕගොල්ලන්ට ටිප් එකක් අපි දෙන්නේ මේ platform එක develop කරලා තියෙන්නේ AI scoring similar වෙන විදියට Pearsonලත් එක්ක අපි හරියටම දන්නවා කොහොමද ඕගොල්ලෝ ආන්සර් එකක් දිය යුත්තේ especially for speaking and writing ආන්සර් එක කොහොමද ෂෝට් කරන්නේ කොහොමද මෙතඩ් එක හරියට වැඩ කරන්න ඕනේ කොහොමද අපි වැඩේ ගොඩ දාගන්නේ ඉංග්‍රීසි බැරි වුණත් 79 ගන්නේ කොහොමද වැදගත් වෙන්නේ ඔන්න ඕකයි ඕකට උත්තරේ මේ platforms ඇතුලේ මම ඒකයි කිව්වේ this is all about practice not about English right එතකොට මම කිව්වා වගේ grade 10 level එකේ knowledge එකක් තියෙනවා නම් මට හොඳටම ප්‍රමාණවත් ඔයගොල්ලෝ ලකුණු 79 94කට උනත් අරගෙන යන්න මොකද ඒකට හේතුව මේ වෑන් ඕගොල්ලන්ව ගයිඩ් කරනවා සපෝට් කරනවා එතකොට විශේෂයෙන් ඔයගොල්ලන්ට හම්බ වෙන පළවෙනි platform එක මේ platform එකේ විශේෂ දෙයක් තියෙනවා intensive training platform කියලා මේ platform එකට ගියාම දැන් මේක ඔයගොල්ලෝ log වුණාම register වුණාම ඔයගොල්ලන්ට වෙන එකක් පෙන්නන්නේ මේක components 20ම දැන් සාමාන්‍ය class එකකට ගියාම ප්‍රශ්න තියෙන්නේ හිතමු 3 months class එකකට නැත්නම් 16 hours class එකකට ඔය වගේ class එකකට ගියාම අද class teacher හම්බ වෙනවා ආයෙ සතියකින් හම්බ වෙන්නේ නැත්නම් දවස් 4කින් 5කින් හම්බ වෙන්නේ තමන්ට feedback එකක් ගන්න තමන්ට කොල කැලි ටිකක් දීලා තියෙන්නේ read aloud practice කරන්න තමන්ට කොල කැලි ටිකක් දීලා තියෙන්නේ
describe image කරන්න, reading කරන්න, ඕවා කරන්න AI scoring නැහැ. right? එහෙම නැත්නම් වෙන tool එකකින් තමයි practice කරනවා. හැබැයි ලකුණු එන්නේ 50යි, 40යි. මේක up කරගන්නේ කොහොමද? ඇයි මට අඩු වෙලා තියෙන්නේ? කොහොමද ටීචර් එක engagement එක තියාගන්නේ කියන එක ගැටලුව. right? නැත්නම් WhatsApp වලින් message කරනවා. මෙහෙම කළා මේ වැඩ කරගන්න බෑ. තමන්ගේ ගමන ඉක්මන් කරගන්න ඕන නම් ඒකට තමයි අපි introduce කරලා තියෙන්නේ මේ intensive training platform කියන. මේක ඇතුලේ පුළුවන් තමන්ට questions types 20ම right speaking reading writing listening කියන types 20ම තමන්ගේ teacher එක 100%ක් live engagement එක තියාගන්න. එයි මට ලකුණු අඩුනේ feedback එක ගන්න, voice comment එකක් ගන්න, written comment එකක් ගන්න, AI scoring එක ගන්න, මේ සියලු දේ ඔයගලන් intensive training platform එකේ කරන්න පුළුවන්. ඊට අමතරව මේ platform එකෙත් ඔයගලන්ට practices කරන්න පුළුවන්. බේස් එක හදාගන්න practices කරන්න මේ speaking writing reading listening ඔක්කොම availability තියෙනවා. ඒ වගේම මේ platform එකේ තමයි ඔයගලන් materials අපි හිතමු shortcuts එතකොට fixed structures හැම දෙයක්ම ඔයගලන්ට අපි share කරගන්නේ මේ platform එක ඇතුලේ. එතකොට මේ class book කරන්නේ class manage කරන්නේ management system එක ඔක්කොම තියෙන්නේ මේක ඇතුලේ. ඔයගලන්ට කිසිම දෙයක් ආයි කතා කර හදාගන්න arrange කරගන්න WhatsApp කරන්න call centers වල කතා කරන්න ඒවා available තිබුණත් අවශ්‍ය නැහැ. platform එකෙන් ඔයගලන්ට හරිය ලේසියෙන් කරගන්න පුළුවන්. schedule කරන්න, reschedule කරගන්න, cancel කරගන්න. තමන්ගේ දේ තමන්ට හදාගන්න පුළුවන්. ඊට අමතරව අති විශේෂ ප්‍රධානම දේ තමයි අපි global platform එක මේ PT Labs Pro release කරලා තිනවා. මේක ලෝකේ රටවල් දැනට මේ වෙනකොට 142ක් පාවිච්චි කරනවා. real exam questions 15800ක්. මේවා as it is exam එකේම appear වෙන exam එකට මේන ප්‍රශ්න ටික. මම ඒක කිව්වේ this is all about practice කියලා. right? ඉතින් ඒ නිසා මේ දේවල් in detail දැනගන්න මේ platforms මොනවාද, මේ වැඩ කරන්නේ කොහොමද, class structure කොහොමද, විශේෂයෙන් මේ calculation methods හරියට දැනගන්න, තමන් shortcuts කොහොමද වැඩ කරන්නේ කියලා shortcut එක කොහේ හරි තිබිලා pick කළාට මදි. මේක system එකට apply කරන්නේ කොහොමද, system එක බාරගන්නේ කොහොමද, මේ mechanism එක වැඩ කරන්නේ කොහොමද කියලා හරියට තමන්ට teach කරන්න බැරි නම් right? තමන්ට learn කරන්න බැරි නම් ඒ institute එකෙන්. ඒ නිසා ඒ කාරණා පැහැදිලි කරන්න අපි කරනවා free introduction session එකක්. මේ session එක පැය දෙකක ලොකු session එකක්. real exam මගේම real exam score reports history එකෙන්. මේ එකට exam එකක් කරලා බෑ. මේ platforms develop කරන්න real exam එකක් කරලා බෑ. real exam 60ක් 70ක් කරලා 90 ඒවා 60ක් 70ක් අරගෙන 94 ඒවා මේ හැම දෙයක්ම උගලන්න දකින්න පුළුවන්. free introduction session එකට ආවම calculation methods in detail score reports platforms වැඩ කරන විදිය මේක තමයි ඔයගොල්ලන්ගේ පළවෙනි ක්ලාස් එක. එහෙනම් මම ආරාධනා කරනවා join වෙන්න free introduction session එකට. session එකට join වෙලා තමන්ගේ knowledge එක upgrade කරන්න. තමන් ඇත්තටම PT academic දන්නවද? තමන්ට English බැරි වුණත් PT academic through කරගන්න පුළුවන්ද කියන දේ ඔයගොල්ලෝ හරියට දැනගන්න free introduction session එක book කරන්න. මේ වීඩියෝ එකේම උඩ link එක provide කරලා තියෙනවා. සතිය දවස් 7ේම free introduction session එක available. ඒකට ගිහිල්ලා තමන්ගේ free time එකත් එක්ක තමන් ඒ bookings ටික දාගන්න කියලා මම invite කරනවා. කළා හරියට ඉගෙනගෙන තමන්ගේ pathway එක study pathway එක හරියට හදාගෙන තමන්ගේ goal එක target band score එක dream score එක 79 plus achieve කරගන්න. මේ platform වල support එකත් එක්ක කොල කෑලි වල නැතුව හරියට platform වල AI support එකත් එක්ක තමන්ගේ වැඩේ හරියට කරගන්න. Thank you.